ඕගොල්ලන්ගේ මොන දේ නැති වුණත් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන දෙයක් කාටවත් නැති කරන්න බෑ. ඇත්තට මේ KFC එක්කෙනා හදපු KFC කකා හිටියොත් 65 වෙනකන් ඕගොල්ලන් 65 වෙනකන් ජීවත් වෙන්නේවත් නැහැ. මේ එනර්ජි එක ඕගොල්ලන්ට වයස යනකොට එන්නේ නැහැ. ලෝකේ ඉන්න හොඳම ප්‍රබලයෝ අපි කියමු මාක් සකබර්ග් නැත්නම් බිල් ගේට්ස් මේ අය ඔක්කොම මෙච්චර අද උඩට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ගොඩක් අය දැන් A level ඉවර වෙලා අපේ තරුණ තරුණියෝ කල්පනා කරනවා අපි මොකද්ද ජීවිතේ කරන්නේ කියලා. ඉතින් මගේ ජීවිතේ ওই කාලෙම ආවා අවුරුදු මගෙත් අවුරුදු 17 18 දී A level කරන කාලේ කල්පනා කර හිටියා ඊට පස්සේ මොකද්ද කරන්න කියලා. ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟට අපි මොකද්ද කරන්නේ? අපේ ෆියුචර් එක හදාගන්නේ කොහොමද? අපි මොන වගේ දෙයක් කරොත්ද අපිට සක්සස් වෙන්න පුළුවන්? ඉතින් මේ වගේ ගොඩක් දේවල් ඔළුවට එන කාලයක් තමයි මේක. හැබැයි හොඳට තේරුම් ගන්න ඕන මේක තමයි ඕගලන්ගේ ජීවිතේ ඕගලන් ෆවුන්ඩේෂන් එක දාගන්න කාලේ. මේකේ ෆවුන්ඩේෂන් එක හරියට දාගත්තොත් ඕගලන්ගේ මුළු ජීවිතේම ඕගලන්ට සක්සස් වෙන්න පුළුවන්. හැබැයි ඕගලන්ට මේ ඔපචුනිටි එක මිස් වුණොත් මම කියන්නේ මේ අවුරුදු 17යි අවුරුදු 25ට අඩු වෙන කාලේ තමයි අපේ ජීවිතේ අපිට තීරණ ගන්න පුළුවන්. අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. අපේ තරුණ අවධිය. ඇත්තටම අවුරුදු 17යි අවුරුදු 25ට අඩුයි කාලේ අපේ ශරීරයේ පවා විශේෂ හෝමෝන ක්‍රියාත්මක වෙනවා. මොකද ඒවයින් අපිට උදව් කරනවා අපිට ඉගෙන ගන්න, අපි කරන ඕන දෙයකට ශක්තිය ලබා දෙන්න විශේෂ දේවල් අපේ ඇඟ ඇතුලේ පවා වෙනවා. මොකද අපේ මේ කාලේ තියෙන එනර්ජි එක අවුරුදු 25ට අඩුවෙන් තියෙන එනර්ජි එක අපිට ආයේ ජීවිත කාලයටවත් හම්බෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්තොත්, අපි පාඩම් කරනේම අපිට මතකෙ හිටින්න, අපි ව්‍යාපාර පැත්තට ගියොත්. හැබැයි මම නම් ඕගලන්ට රෙකමන්ඩ් කරන්නේ අවුරුදු 25ට කලින් ඉගෙන ගන්න. ඉගෙන ගන්න එක තමයි ඕගොල්ලන්ගේ හොඳම ජීවිතේ ෆවුන්ඩේෂන් එක වෙන්නේ. ඕගොල්ලෝ මොන හරි දෙයක් සක්සස්ෆුල් ඉගෙන ගන්න හොඳම කාලේ තමයි මේක. ඉතින් ඕගොල්ලෝ A level ඉවර වෙලා කල්පනා කර ඉන්නව නම් මොකද්ද කරන්න කියලා ඕගොල්ලෝ තෝරගන්න යමක් ලංකාවේ විතරක් කොටු වෙන විදියට නෙමෙයි. පිටර රටත් එක්කත් ඕගොල්ලෝ කනෙක්ට් වෙන විදිය දෙයක් තෝරගන්න. අපි ගමු ඕගොල්ලෝ යනවා ඕගොල්ලෝ යම් කිසි ඉන්ස්ටිටියුට් එකක යනවා කෝස් එකක් කරන්න කියලා. A level ඉවර වෙලා. හරි. ඒකේ ගිහිල්ලා ඒකට එන්රෝල් වෙන්න ඉස්සෙල්ලා බලන්න මම මේක කරොත් මට ඇත්තටම පිටරට යුනිවර්සිටි එකකට ක්‍රොස් ක්‍රෙඩිට් ගන්න පුළුවන්ද? ඒ වගේ ඔපචුනිටි එකක් තියනවාද? මට පිටරට යන්න මේ ක්වොලිෆිකේෂන් එක හරියනවද? එහෙම නැතුව නිකන් ගිහිල්ලා එන්රෝල් වෙලා කෝස් එකක් කරන්නම් වාලේ කරන්න යන්න එපා. මොකද ගොඩක් තියෙන්නේ සල්ලි වලට කෝස් විකුණන තැන් ලංකාවේ. ඒගොල්ලෝ ඔහේ කරලා දානවා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ ඒගොල්ලෝ මොනවද ගන්නන්නේ කියලා. ඉතින් ඕගලන්ට එන්රෝල් වෙන්න කලින් මේ ප්‍රශ්න ටික අහලා මේ මිනිස්සුන්ගෙන් දැනගෙන කොයි රටේ කොයි යුනිවර්සිටි වල කොයි ඉන්ස්ටිටියුට් වලටද මේක කනෙක්ට් වෙන්නේ කියලා අහලා ඕගලන්ට පුළුවන් පළවෙනි අවුරුද්ද දෙක ලංකාවේ ඉගෙනගෙන අන්තිම අවුරුද්ද පිටරටක ඉවර කරන්න හරියන විදියට ප්ලෑන් කරගන්න. ඉතින් ඕගොල්ලෝ මොඩයෝ වගේ ගිහිල්ලා කිසිම තේරුමක් නැති දේවල් කරන්න යන්න එපා. හොඳට හොයලා බලලා ඒ විදියට කරන්න. හරි අපි ගමු ඕගොල්ලෝ A level fail. ඕගලන්ට ඉගෙන ගන්න අමාරුයි. හරි ඒ වගේ අයට පවා පිටරට එන්න සමහර තැන් තියෙනවා. උදාහරණයක් විදියට ඕගොල්ලන්ට පුළුවන් ජර්මන් ටෙක් එකට යන්න. ඒ වගේ මෝටර් මැකැනික් කෝස් එකක් කරන්න. එහෙම නැත්නම් ජපාන් ටෙක් එකට ගිය හැකි. ඒ වගේ ඉන්ස්ටිටියුට් පවා ලංකාවේ තියෙනවා. ඉතින් නැත්නම් ඕගොල්ලන්ට ෂෙෆ් කෝස් එකක් කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් ඔපචුනිටිස් තියෙනවා ඕගොල්ලන්ට. එහෙම ඉගෙනීම අතින් ඕගොල්ලෝ ටිකක් දුර්වල ළමයි වුණත්. ඉතින් මොකක් හරි දෙයක් ඉගෙන ගන්නම ඕන. අවුරුදු 25ට කලින් සමහර විට ගොඩක් අය කියන්න පුළුවන් මටත් හම්බෙලා තියෙනවා කට්ටිය ඉගෙන ගන්න එකම නෙමෙයි ඕගොල්ලෝ බිස්නස් එකක් කරන්න ඉදිරියට ගියාගේ අපි ඉගෙන ගත්තේ නැහැ උනාට අද අපි බිස්නස් කරලා සක්සස්ෆුල් වෙලා ඉන්නේ මෙහෙම කට්ටිය කියනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කට්ටිය එක්ක පවා මම කතා කරලා තියෙනවා. ඒ වුණාට ඒගොල්ලොත් කියන දෙයක් තමයි හැබැයි ඒගොල්ලොත් ඉගෙනගෙන මේ බිස්නස් කරා නම් මේ දේවල් කරා නම් ඒගොල්ලොත් ඒ සක්සස් වෙලා ඉන්නවට වඩා 10 ගුණයකින් තව සක්සස් වෙන්න තිබ්බයි කියලා ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලෝ හැම කෙනාටම මේ ඉගෙන ගන්න දේ වටිනවා. ඉතින් අවුරුදු 25ට කලින් නංගි මල්ලි ඕගොල්ලෝ පුළුවන් තරම් ඉගෙන ගන්න එක ගැන ફોකස් කරන්න. ගේම් ගගහා නැත්නම් නරක දේවල් වලට ඇබ්බැහි වෙවි ඒවයින් කාලය නාස්ති කරන්න එපා.
ඒ ලෙවල් ඉවර වෙන්න කලින්ම ප්ලෑන් කරන්න මම මොකද්ද කරන්න කියලා. මගේ ජීවිතයේ ඇත්තටම මට අවුරුදු 16 වෙද්දි 17 වෙද්දි මම O level කරා. මම O level හොඳටම පාස් වුණා. මට D7ක් තියෙනවා මේ සබ්ජෙක්ට්ස් වලට C1කුයි. ඉතින් ඒ වෙලාවේ මම A level කරා. හැබැයි A level කරන්න ගත්තම මට හිතිච්ච දෙයක් තමයි දැන් A level කරලා මම මොකද්ද කරන්නේ? දැන් මේක මගේ ඔළුවේ වැඩ කරනවා. මොකද්ද දැන් ඊට පස්සේ කරන්නේ? මොකද අපි දැන් ශිෂ්‍යත්ව කියලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ O level කියලා ඉගෙන ගන්නවා. අපිට plan එකක් තියෙනවා, vision එකක් තියෙනවා ඉස්කෝලේ යනකොට. හරි O level වලින් පස්සේ අපි A level කියලා ඉගෙන ගන්නවා. A level වලින් පස්සේ තියෙන්නේ ලංකාවේ කැම්පස් එකකට යන. ඉතින් අපි දන්නවා ලංකාවේ කැම්පස් එකකට ගිහිල්ලා අවුරුදු ගාණක්ම සමහරලාට වතුර යන්න පුළුවන් කැම්පස් වල වෙන දේවල් දිහා බැලුවම්. ඉතින් මම ඇත්තටම තීරණය කරලා තිබ්බේ A level ඉවර වෙලා මං කවදාවත් කැම්පස් යන්න මට තේරුණා ඇත්තටම A level results වලින් ඒ වුණාට මම යන්නේ නැහැ කියලා. ඉතින් මට A level කරන ගමන්ම ගොඩක් කලාවට හිතිච්ච දෙයක් තමයි මම මොකද්ද දැන් කරන්නේ. ඉතින් මං කරපු වැඩේ මම ප්ලෑන් කරා මම ඇත්තටම පිට රටකට ගිහිල්ලා ඉගෙන ගන්නමයි කියලා. ඉතින් ඒ වගේ ඕගොල්ලොත් අර A level ඉවර වෙනකන් ඉන්න එපා. ඉවර වෙලා ඕගොල්ලෝ ප්ලෑන් කරන්න ගත්තොත් ඕගොල්ලෝ මොකද්ද කරන්න කියලා එතනම අවුරුද්දක් එකමාරක් ඕගලන්ට යනවා. A level කරනකොටම නැත්තම් O level කරනකොටම ඕගොල්ලෝ A level කරන්නේ නැතුව ඉන්න හිතන් ඉන්නවනේ. දැන් ගොඩක් අය එහෙමත් කරනවා. ඒගොල්ලෝ කෙලින්ම O level ඉවරලා ගිහිල්ලා ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රී එකක් හරි කරනවා. ඉතින් මේක ඉවර වෙන්න කලින්ම අර ગેප් එක දෙන්න එපා වේස්ට් වෙන්න. කලින්ම ප්ලෑන් කරන්න. අපි මොකද්ද කරන්න කියන එක. ඒ දේ ඉතාමත්ම වැදගත්. මොකද අවුරුද්දක් හරි ඕගොල්ලෝ ගෙවල් වලට වෙලා නිකන් ඉන්න ගත්තම ඕගොල්ලෝ කම්මැලි වෙනවා. ඕගොල්ලෝ වෙන දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඉතින් ඒ දේ වෙන්න දෙන්න එපා. අනිත් දේ තමයි ගොඩක් තරුණියෝ ක්‍රීඩා වලට යොමු වෙනවා. ඉතින් මේ දේත් ඇත්තටම හරිම ඉම්පෝටන්ට් දෙයක්. ඕගොල්ලන්ගේ ජීවිතේට ක්‍රීඩා වලට ඕගොල්ලෝ යොමු වෙලා ඕගොල්ලන්ට මොකද වෙන්නේ? ඕගොල්ලෝ සමහරවිට හිතනවා අපිට ක්‍රීඩා වලින් ඉදිරියටම උසස්ම තැනට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මමත් ඉස්සර ඇත්තරම පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් ගහනවා. ක්‍රිකට් වලට හරි දක්ෂයි. බැට් කරන්න පුළුවන් හොඳට. ඉතින් මටත් ඇත්තටම ඔපචුනිටි එක තිබ්බා. මම බ්ලූම්ෆීල්ඩ් කියන ක්‍රීඩා සමාජයට ගිහිල්ලා පොඩ්ඩක් ට්‍රේනින් වුණා. ඉතින් ට්‍රේනින් වෙනකොට දවස් 3-4ක් යන්න ඕන ට්‍රේනින් වලට. ඉස්කෝලේ ඉවර වෙලා හවසට යන්න ඕන. ඉතින් මම කල්පනා කරා මම ක්‍රිකට් ගහනවාද නැත්නම් ඉගෙන ගන්නවද? මොකද ක්‍රිකට් ගහන්න ගියොත් ඉගෙන ගන්න බෑ. ක්‍රිකට් ගහලා මට ඇත්තටම ෆන් එකට ක්‍රිකට් ගැහුවා. හොබි එකකට ක්‍රිකට් ගැහුවා පොඩි කාලේ. ඒ වුණාට මම දැන් අවුරුදු 17න් පස්සෙත් ක්‍රිකට් ගහනවා නම් මම ක්‍රිකට් හරි ගහන්න ඕන මට ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නැතුව නිකම් මම මේ 17න් පස්සේ මගේ හොඳම අවදියේ මගේ තරුණ අවදියේ මම ක්‍රිකට් ගහලා නාස්ති කරනවද යන්න ඔපචුනිටි එකක් තියනවාද කියලා. ඉතින් ඒ වෙලාවේ ටීම් එකේ තරම් හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. මම දැනගත්තා කොහොමත් no chance. ඉතින් ඉගෙන ගන්න දේ තමයි හොඳ කියලා. ඉතින් ඕගොල්ලෝ වුණත් මම මේ මගේ ජීවිතෙන් එක්සැම්පල් එකක් කිව්වේ. ඕගොල්ලෝ වුණත් ස්පෝර්ට්ස් වලට යනවා නම් අවුරුදු 17න් පස්සේ ඕගොල්ලන් ඒක තීරණය කරන්න ඕන. හරි මම රග්බි ගහනවා. මම ක්‍රිකට් ගහනවා. මම නැත්නම් නෙට් බෝල් ගහනවා. ෆුට්බෝල් ගහනවා. මට මේකෙන් ඔපචුනිටි එකක් තියෙනවද උසස්ම තැනට යන්න. ඕගොල්ලන්ට රිවිව් එකක් කරලා බලලා ඕගොල්ලන්ට තේරෙනවා නම් නැහැ මට යන්න බෑ කියලා හොඳම දේ තමයි ඒක අමතක කරලා ඒක හොබි එකක් විදියට ওই නිවාඩුවක් තියෙන වෙලාවට සෙල්ලම් කරලා ඉගෙන ගන්න දෙයක් ගැන ફોකස් කරන එක. ඕගොල්ලන්ගේ මොන දේ නැති වුණත් හොඳට මතක තියාගන්න. ඕගොල්ලන්ගේ මොන දේ නැති වුණත් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන දෙයක් කාටවත් නැති කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා මේ ඉගෙන ගන්න දේ හරි වටිනවා. මේ ක්වොලිෆිකේෂන් එකක් ගන්න එක හරි වටිනවා. ඒක ඕගොල්ලන්ගේ ජීවිතේ හැමදාම ඕගොල්ලන්ගේ නමත් එක්ක තියෙන දෙයක්. අනිත් එක තමයි තව කට්ටියක් කියනවා මම දැකලා තියෙනවා අපිට ඕන තරම් කල් තියෙනවා. KFC එක්කෙනා KFC එක දැම්මෙත් අවුරුදු 65න් කියලා. ඉතින් අපිට ඕන තරම් කල් තියෙනවා අපි මොකටද දැන් මම මහන්සි වෙන්නේ දැන් ෆන් එකේ ඉන්නවයි කියලා. KFC එක්කෙනා අවුරුදු 65 දී KFC එක පටන් ගත්තට එයා ඒ රෙසිපි එක හදන්න ගෙයින් ගෙදරට ගිහිල්ලා ඒගොල්ලන්ගේ නේබර්ස් ලාගේ වටේ හිටපු අයට දීලා මේක රෙසිපි එක හරිද කියලා බලන්න එයා සෑහෙන අවුරුදු 65ට කලින් ලොකු කාලයක් ඒක හදන්න try කරා. ඊට පස්සේ තමයි 65 දී හැදුවේ. නැත්නම් එකපාරටම 65 දී හැදුවේ නෑ.
දැන් ඕගොල්ලෝ 65 වෙනකම් බලන් ඉඳලා පටන් ගන්න හැවිද්දොත් ඇත්තට මේ KFC එක්කෙනා හදපු KFC කකා හිටියොත් 65 වෙනකම් ඕගොල්ලන් 65 වෙනකම් ජීවත් වෙන්නේවත් නැහැ. හොඳද? හොඳට මතක තියාගන්න. ඒක නිසා 65 නෙමෙයි අවුරුදු 17න් 18න්ම ඕගොල්ලන්ගේ ජීවිතේ ඕගොල්ලෝ පටන් ගන්න ඕන. එහෙම නැතුව ඕගොල්ලන්ට කවදාවත් දියුණු වෙන්න බෑ. මම හැම වෙලේම කියන දෙයක් තමයි අවුරුදු 30 35 පයින්නකොට ඕගොල්ලෝ ජීවිතේ වෙනින් පැතිවලට හැදෙනවා හැරෙනවා. මොකද ඕගොල්ලෝ මැරි කරන්න ඕන, ඕගොල්ලන්ට ළමයි හම්බෙනවා, ඕගොල්ලන්ගේ ජීවිතේ හරි සංකීර්ණ වෙනවා. ඒ කාලේ ඕගොල්ලන්ට බෑ මේ අවුරුදු 25ට අඩුවෙන් ඒ කරන ඒ දේවල්, ඒ ශක්තිය, ඒ තියෙන කඩිසරකම, රෑ දවල් නොබලා මහන්සි වෙන්න පුළුවන්කම, මේ දේවල් මේ එනර්ජි එක ඕගොල්ලන්ට වයස යනකොට එන්නේ නැහැ. ඒක නිසා මේ තරුණ කාලේ අනිවාර්යයෙන්ම වැඩක් ගන්න ලෝකේ ඉන්න හොඳම ප්‍රබලයෝ අපි කියමු මාක් සකබර්ග් නැත්නම් බිල් ගේට්ස්, මේ අය ඔක්කොම මෙච්චර අද උඩට ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලෝ යුනිවර්සිටි යන කාලෙදිම මේ දේවල් පටන් ගත්ත නිසා. නැතුව මේ Facebook, මේ Microsoft මේවා එකපාරට ආපු දේවල් නෙමෙයි. ඒවා ෆවුන්ඩර්ස්ලා ඒවා අවුරුදු 16 17 දිම ප්ලෑන් කරලා කරපුවා. ඉතින් නංගි මල්ලි අවුරුදු 25ට ආදුනම් එක දශමයක්වත් මග හරින්න එපා. හැම තප්පරේම ඕගලන්ට වටිනවා. මේ තප්පර ඕගලන්ට ආයේ අලි දාලවත් අදින්න බෑ ගියොත් එහෙම. අවුරුදු 25ට කලින් අනිවාර්යයෙන්ම ෆවුන්ඩේෂන් එක දාගන්න ජීවිතේ. ඒ ෆවුන්ඩේෂන් එක අනුව ඉස්සරහට ඕගලන්ට ගියාකි. ඕගොල්ලෝ ඉගෙනගත්ත දෙයකින් ගියේ නැතත් ඕගලන්ට වෙන දෙයක් කරද්දි හරි, හැබැයි ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා නම් මොන හරි ඒ දේවල් අනිවාර්යයෙන්ම ඕගලන්ට වටිනවා. මේක තමයි මට අද ඇත්තටම කියන්න ඕන උනේ. ඉතින් හිතනවා මේ කියපු දෙයින් ඕගලන්ගේ ජීවිතයට යමක් ඕගොල්ලෝ ලබා ගනී කියලා. එහෙනම් all the best.